ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට ඔන්න අද මම අලුත් රෙසිපි එකක් අරගෙන ආවා. රසට හදාගන්න පුළුවන්, ඉක්මනට හදාගන්න පුළුවන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි යන්නේ. ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් තමයි හදාගන්නේ. හරිම ලේසි. බලමු අපි මොකද හරිම රසයි මොනවද ඕන කරන්නේ සහ කොහොමද හදාගන්නේ කියන එක මම කියලා දෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න ඕනේ. මේ ගෙදර ඉතුරු වෙන බත් වලින් තමයි හදාගන්නේ. ඔයාලා ගෙදර ඉතුරු වෙලා තියෙන බත් අරගෙන බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. බ්ලෙන්ඩර් කරන වෙලාවට ඔයාලා වතුර ගොඩක් දාන්න යන්න එපා. පුළුවන් තරම් අඩුම වතුර ප්‍රමාණයක් දාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ක්‍රීම් එකක් වගේ නොවුනත් කමන්නේ පොඩි පොඩි කෑලි ඉතුරු වුණාට ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඝනකමට තියෙන්න ඕනේ. වතුර වැඩි කරන්න නම් එපා. ඉතින් මෙන්න මේ වගේ කරගත්තාම ඒකට ලුණු, අමු මිරිස්, රම්ප කරපිංචා සහ කෑලි මිරිස් ඒවා ඔක්කොම දාන්න ඕනේ. ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට දාලා ඊස්ට් ඇට චුට්ටක් මේ ඇඟිලි දෙකට අහු වෙන චුට්ටක් දාලා හොඳට අනලා තියන්න ඕනේ. පැයක් විතර මේක චුට්ටක් පිපෙන්න ඕනේ. ඒ හින්දා අනලා තියන්න හොඳටම මේ ටික දාලා ඒකේ අපිට අර තියෙන වතුර වලින්ම ඇති වෙන්න පාන් පිටි දාන්න. පාන් පිටි දාලා හොඳට අනලා තියන්න මෙන්න මේ විදිහට පැයක් විතර. ඊට පස්සේ ඒකට එකතු කරන්න දෙයක් නැහැ. පැයකින් විතර අපි බදින්න ගන්න ඕනේ. සාමාන්‍ය උඳු වඩේ බදිනවා වගේ තමයි බදින එක කරන්න තියෙන්නේ. මේක ටිකක් අර පිපෙනකොට තෙත ගතිය වැඩි වෙනවා. ඒක නිසා වතුර එකක් අනිවාර්යෙන් ළඟ තියාගන්න. වතුර ටිකක් අතේ ගාගත්තාම හරිම ලේසි. ඇලෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට වතුර ටිකක් ගාගත්තාම මැද සිදුර හදන්නත් ඇඟිල්ලේ වතුර ගාගත්තාම හරි ලේසි. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මද ගින්දරේ බැදගන්න. ගින්දර වැඩි කරන්න එපා. එතකොට අර පිට පොත්ත පිච්චෙනවා, ඇතුළ අමු වෙනවා. ඒ හින්දා හදිසියක් නෑ රන්වන් පාට වෙනකන් ලස්සනට දෙපැත්ත පෙරලා බැද ගන්න ඕනේ. මේක හරිම රසයි. පොල් චට්නිය නම් ඕනේ අනිවාර්යෙන්. මට අද පොල් චට්නිය හදන්න වෙලාව මදි වුණා. ඒක නිසා මම වඩේ ටික විතරයි හදන විදිය කියන්නේ. ඔයාලා චට්නි එක හදාගන්න දන්නවනේ ඉතින්. ඒක අනිවාර්යෙන්ම හදලා කාලා බලන්න ඕනේ. එතකොට තමයි නියම රස එන්නේ. මෙන්න මේ වගේ දෙපැත්ත පෙරලගෙන හොඳට බදින්න. ඉතින් අපි අපරාධි ගෙදර තියෙන බත් විසි කරන්න ඕනේ නැහැ. මේ වගේ කෑමක් හදලා ළමයින්ට දෙන්න පුළුවන්. කඩෙන් ගේන්න ඕනේ නැහැ. මේත් ඉතින් පිටි ಜಾති ඕනෙත් නැහැ. ගෙදර බත් වලින්ම හදාගන්න පුළුවන්. ඔන්න හොඳට සොෆ්ට් එකට තියෙනවා මේ බලන්නකෝ. උඳු වඩේ වගේම තමා හොඳ මෙලකට තියෙනවා. ඉතින් ගොඩක් රසයි. බලන්නකෝ චට්නියත් එක කාලා බලලා හදලා බලලා කොහොමද කියලා කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් මේ වගේ තවත් අලුත් රෙසිපි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට තව දැනගන්න දෙයක් තියෙනවා නම් මට මේ දී ඉගෙන ගන්න ඕනේ කියලා ඉතින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගෙයින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.